අද උදේ 8 ඉඳලා දැන් වෙලාව 3ට විතර ඇති. අපි මේ වෙනකන් මුළු නුවර පුරාම ඇවිද්දා. මේ ආපදා තත්ත්වයේ හින්දා නුවර ජනතාවට නුවර අහිංසක මිනිසුන්ට වෙලා තියෙන විපත කොයි වගේද සහ මේ මිනිසුන්ට මොනවද මේ වෙලාවේ අවශ්‍ය කියන එක හොයලා බලන්න තමයි අපි මුළු නුවර පුරාම ඇවිද්දේ. කියන්න කනගාටුයි. ඇත්තටම කනත්තක ඇවිද්දා වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ. මුළු නුවරම බිල්ඩින් ඔක්කොම යට වෙලා තිබ්බේ වගේ රොන් මඩ. ගොඩක් බිල්ඩින් හෙල්ලෙන තත්ත්වක තියෙන. කියන්නේ කඩා වැටෙන ඔන්න මෙන්න ගන්නවර සයිඩ් එක ගත්තොත් ගන්නව දෙයක් නෑ. ගොඩක් බිල්ඩින් ගඟ පැත්තට බර වෙලා තියෙන. ඒව නා යන්න ඔන්න මෙන්න. ඒ වගේමයි ගම්බල ප්‍රදේශයට තාම හරියට මේ පිවිසුම් මාර්ගයක්වත් නැහැ. ඉතා විශාල ජීවිත හානි ප්‍රමාණයක් මේ වෙනකොටත් සිද්ධ වෙලා තියෙනවා. අංකුඹුර එතකොට මයංගනේ පාරේ ගත්තොත් හසලක ලයින් එකේ ඔක්කොම විනාශ වෙලා ඉතාමත්ම විශාල ජීවිත හානි ප්‍රමාණයක් මේ වෙනකොටත් සිද්ධ වෙලා තියෙනවා. කියන කනගාටුයි. හීනකින්වත් මහනුවර ජනතාව හිතපු දෙයක් නෙවෙයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ දේ වුණා. දැන් මහනුවර තත්ත්වය ගැන කතා කරොත් මහනුවර ජනතාවට තියෙන විශාලතම ගැටලුව තමයි මේ වෙනකොට මුළු නගරය පුරාම දවස් 3ක විතර ඉඳලා වතුර නැහැ. කවුරු හරි කෙනෙක් සංවිධාන මොනවා හරිම ස්වේච්ඡා සංවිධාන හරි ලෑස්ති වෙලා ඉන්නවා නම් මොනවා හරි නුවරට ලබා දෙන්න මොනවද නුවරට දෙන්න ඕනි කියලා මූලිකත්වය තමයි ජලය. නුවර මිනිස්සුන්ට වතුරෙන් පානීය ජලයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. පුළුවන් හැමෝම නුවරට මේ අවශ්‍ය ප්‍රධාන දේ තමයි ජලය. ජලය සපයන්න මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඊට අමතරව තවමත් සමහරක් තැන්වල sannivedana පහසුකම් ඒ වගේමයි තවමත් සමහර තැන්වලට යන්න මාර්ග නැහැ. මේ විදියට හොඳට ඉර පායලා තිබ්බට තාමත් සමහර තැන්වලට යා ගන්න බෑ. මොකද ඒ තරම්ම සිදුවලා තියෙන ආපදාව සෑහෙන දරුණුයි. ඒ වගේමයි අපි දැක්ක නුවරට දැන් තියෙන එකම එක කොළඹ ඉඳන් තියෙන එකම එක පිවිසුම් මාර්ගයක් විතරයි. ඒ තමයි කොළඹ කුරුණෑගල. කොළඹ නුවර කුරුණෑගල යන ලයින් එක විතරයි. කුරුණෑගල නුවර ලයින් එක විතරයි. එතකොට ඒකත් ගලගෙදර ඉඳලා නුවරට එනකන් තැන් 15කින් 16කින් නාය ගිහිල්ලා ඉතාමත්ම දරුණු නායම් තියෙන්නේ. ඒ වගේත් එක මන්තිරුවක් විතරයි වාහන සහ ජනතාවට යන්න පුළුවන් විදිහට විවෘත කරලා තියෙන්නේ. එතකොට මේ ලයින් එකෙන් අවශ්‍ය සැපයුම් මහනුවරට අවශ්‍ය සැපයුම් ඔක්කොම එනවා. ඒ හින්දා අනවශ්‍ය කලබල ඇති කරගෙන අපි දැක්ක මේ වෙනකොටත් පේරාදෙණිය පැත්ත ඒ වගේමයි නුවර ටවුන් එකේ සෑහෙන දිග තෙල් පෝලිම් තිබ්බා. මිනිස්සු අනවශ්‍ය විදිහට තෙල් රැස් කරමින් පවතිනවා. ඒ සියල්ල ඇත්තටම අනවශ්‍ය වැඩ මේ වෙලාවේ නුවරට සෑහෙන පිරිසකගේ ඒ වගේමයි සෑහෙන ස්වේච්ඡා සංවිධානවල උදව් අවශ්‍ය මොහොතක් මේක. මොකද මිනිස්සු ඉතාමත්ම විශාල වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. මහනුවර නගරය වේවා ඊට අමතරව නගරයෙන් ඉතාමත්ම කිට්ටුව තියෙන පරිවාහරව තියෙන අංකුඹුර යටිය අංකුඹුර සයිඩ් එක හසලක සයිඩ් එක එතකොට මාතලේ අලවත්ගොඩ මේ හැම තැනම ඉතාමත්ම විශාල නායම් සිදු වෙලා තියෙන්නේ. අපි අද උදේ ඉඳන් මේ ලයින් එකේ කැරගුණා. ගම්පල අපිට තාම යන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා උදව් කරනවා නම් නුවර මිනිසුන්ට උදව් කරනවා නම් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ජලය සහ වියලි ආහාර. හැකි පමණින් ලයින් එකක් එක ලයින් එකයි මම කිව්වේ නුවරට තියෙන එකම ප්‍රවේශ මාර්ගය මහනුවර කුරුණෑගල පාරෙන් නුවරට ඕන සප්ලයි තාම අපිට ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට පුළුවන් දේවල් දෙන්න. ඉතාමත්ම දරුණු තත්ත්වයක්. හැබැයි මෙහෙම ඉල්ලන එකෙත් ගැටලුවක් තියෙනවා. හේතුව තමයි මුළු ලංකාවටම මේ ආපදාව එක විදිහටම බලපාලා තියෙනවා. හැකි විදිහට උදව් කරන්න. ඒ වගේමයි අපි දැන් ප්ලෑන් එකක් හදා ගන්න ඕන පසු ආපදා තත්ත්වයට. හේතුව මේත් එක්කම ඉතා විශාල වශයෙන් දැනටත් ඉර පායලා පැය 2ක් විතර ඇති සෑහෙන දූලි ප්‍රමාණයක් පේරාදෙණිය ඒ වගේමයි මහනුවර මේ නගර ආශ්‍රිතව තියෙනවා. ඉතාමත්ම විශාල සෞඛ්‍ය ගැටලුවක් තව සතියකින් හෝ දෙකකින් ඊටත් කලින් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයකටම අපි ලෑස්ති වෙමු. කොහොම හරි අපි මේ අවුලෙන් මේ ආපදා තත්ත්වයෙන් ගොඩ එමු. එහෙනම් හම්බෙමු ඉක්මනටම තවත් ඉස්සරහට අප්ඩේට් අරගෙන එන්නම්. අපි නුවර මේ විපතරපත් ජනතාවට සහන සලසන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් සහ ලයින් එකක් හදාගෙන යන ගමන් තියෙන්නේ. ඒක පිළිබඳව දැනුවත් කරලා ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් උතරන් එන්නම්. එහෙනම් හැමෝටම බුදු සරණයි. ජය වේවා.